හරි. ඔයා මේ වීඩියෝ එක බලන්න කලින් මම වීඩියෝ සෙට් එකක් කරලා තිනවා 2019 ඉඳලා 2025 වෙනකම්. හරිද? 2019 ඉඳලා 2025 වෙනකම් රීනෝගනික් රචනා. ඒ කියන්නේ 9 වෙනි ප්‍රශ්නේ ඒ කොටස. 2019 2025 වෙනකම් මම සවිස්තරාත්මකව මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා තිනවා. මේ වීඩියෝ ටික බලලා ඉන්න ඕන. හරිද? ඒ වීඩියෝ ටික බැලුවට පස්සේ ඔයාටම තේරෙයි ඇත්තට මේ වීඩියෝ එක බලන්න අවශ්‍ය නැහැ කියලා. මොකද ඔයාටම අනුමාන එන්නේ මොනවද කියලා හදා ගන්න පුළුවන්. ඒ නිසා මම මුලින්ම කියන්නේ මේ වීඩියෝ ටික බලලා ඉන්න. මේක ඇවිල්ලා මේ ඔයාට කරන අමතර උදව්වක් විතරයි. හරිද? මේක ඇවිල්ලා ඔයාට කරන අමතර උදව්වක් විතරයි. එතකොට මේ ඉතින් අනුමානනේ එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්. ඔයා අර වීඩියෝ ටික බලන්න. එතකොට මේ ප්‍රශ්නේ කොහොමද ගොඩ දා ගන්න පුළුවන් අනුමාන දුන්නත් නැතත්. හරිද? ඒ නිසා අනිවාර්යෙන් මේ වීඩියෝ ටික බලලා මේක බලන්න අන්තිමට. හරි. ඒතර මේකදී මම කියන්නේ මේ පාර එන්න වැඩි සම්භාවිතාවක් තියෙන ඒවා ටික. හරි. එන්න වැඩි සම්භාවිතාවක් තියෙන ඒවා ටික. ඉතින් මේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලා දන්නවනේ ඉතින් අනුමාන හරියටම දුන්නේ ඉතින් ලර්නර්ස් එකෙන් විතරයි. හරිද? දැන් මේ සර්ලා දෙන හරි ගුරුවරු දෙන අනුමාන එන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒක නිසානේ ඒවට අනුමාන කියන්නේ. අනුමාන කියන්නේ ඒක නිසා. හරි. එතකොට දැන් මම මේ කියන ඒවා එන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හරිද? එතකොට මම මේ පසුගිය විභාග ප්‍රශ්න ටික පොඩ්ඩක් මේ ඇනලයිස් කරලා තමයි දැන් මේ වැඩිපුර සම්භාවිතාවක් තියෙන්නේ මොන වගේ ඒවටද මොන කැටයන් ටිකටද කියන එක තමයි දැන් මම මේ කියා දෙන්න හදන්නේ. එතකොට මේ ප්‍රශ්නේ කාණ්ඩ විශ්ලේෂණයෙන් ආවොත් එන්න පුළුවන් අනුමාන ටික තමයි මම මේ කියන්නේ. හරිද? කාණ්ඩ විශ්ලේෂණයෙන් ආව. එහෙම නැත්නම් කැටයන විශ්ලේෂණය. හරිද? කැටයන හඳුනා ගැනීම. ඒකෙන් ආවොත් එන්න පුළුවන් මොනවද කියලා තමයි මම මේ කියන්නේ. හැබැයි ඒක අවුරුද්දක් තිබ්බා. ඔය මේ පොඩක් ට්‍රැක් වෙනපු අවුරුද්දක් තිබ්බා. ඒ තමයි 2023. හරි 2023 ආපු රචනා ප්‍රශ්නේ ඒක ඇවිල්ලා ස්ට්‍රක්චර්ඩ් ටයිප් එකේ ප්‍රශ්නයක්. හරිද? අනිත් ඒවා නම් කිසි අවුලක් නැහැ. අර සාම්ප්‍රදායික විදිහටම ඇවිල්ලා තිනවා ප්‍රශ්න ආකෘතිය. 2023 පොඩ්ඩක් ට්‍රැක් පැනලා තිනවා. මම හිතන්නේ නැහැ ඉතින් මේ පාරේ එහෙම ට්‍රැක් පණී කියලා. මොකද ඔයාලට දැන් අසාධාරණකුත් වෙලා තියෙනවනේ. ඒ නිසා මේක එච්චර අමාරු වෙන එකක්. අමාරු කරන එකක් නැහැ. හරි. දැන් ප්‍රශ්න ආකාර තුනක් තියෙනවා. හරිද? දැන් ප්‍රශ්න ආකෘති තුනක් තියෙනවා. ඔයාලට තේරෙයි. ප්‍රශ්න ආකෘති තුනක් තියෙනවා. එකක් තමයි මේ ඡේදයක් දීලා. හරිද? ඡේදයක් දීලා අහන්න පුළුවන්. සම්පූර්ණ ඡේදයක් දීලා ඒකේ ඉන්න කට්ටිය ඔය ABCD කියලා දේවි. අනේ සංයෝග ටික අඳුන ගන්න දෙන්න පුළුවන්. අනිත් එක තමයි වගු ටේබල් එක. වගුවක් දෙන්න පුළුවන්. අනිත් ආකෘතිය තමයි ගැලීම් සටහන්. ෆ්ලෝ chart එක. ගැලීම් සටහන්. හරි. ඉතින් ඇත්තම ගත්තොත් මේකේ මේ වගුව තමයි ඇත්තටම ලීසි. වගුවක් આવොත් වැඩේ ලීසි. ගැලීම් සටහනත් එච්චරම අමාරු නෑ. ඔය ඡේදයක් આવොත් ටිකක් පොඩක් කරදරයි වැඩේ. හරිද? ඉතින් ඡේදයක් આવොත් කරන විදිහ මම කියලා තියෙනවා. ඔයා ඒ ඡේදය ගැලීම් සටහනකට හරව ගන්නවා. හරි. ඔයා ඒ ඡේදය ගැලීම් සටහනකට හරව ගන්නවා. හරි. එතකොට මේ අවුරුද්දේ ගොඩාක් වෙලාවට එන්න සම්භාවිතාවක් තියෙන්නේ ගැලීම් සටහන. හරි. ගැලීම් සටහනක් එන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා. මොකද 2025 ආවේ වගුවක් 2024 ගැලීම් සටහනක් 2023 පොඩ්ඩක් අර ට්‍රැක් පැනලා තිනවා. හරිද? ඒකෙත් මේ ඇවිල්ලා තියෙන්නේ වගුවක් ඇත්තට. අන්තිමට ඡේදයක් ඇවිල්ලා තියෙන්නේ 2022. හරිද? ඒකට ලොකු සම්භාවිතාවක් තියෙන මේ පාර ඉතින් පේපර් ඉච්චර අමාරු කරන එකක් නැහැ. නිසා වගුවක් හෝ ගැලීම් සටහනක් එන්න chance එක වැඩි. හරිද? වගුවක් හෝ ගැලීම් සටහන. හරි. දැන් බලමු මේ මොනවද එන්න පුළුවන් කියලා. මම මේ කියන්නේ කාණ්ඩ විශ්ලේෂණය ආවොත්. කැටායන විශ්ලේෂණය ආවොත් එන්න පුළුවන් ඒවා ටික තමයි මම මේ කියන්නේ. හරිද? හදිස්සියවත් පොඩ්ඩක් ට්‍රැක් පැනලා ඔය මේ ඇනයන හඳුනා ගැනීමයි S ගුණයයි මේ ද්‍රවණ මික්ස් කරන ඒවායි කලවමක් ආවොත් ඉතින් වෙනස් වෙන්න පුළුවන්. නැත්නම් මේ සාම්ප්‍රදායන කූල රටාව අනුව දැනට ආපු රටාව අනුව කාණ්ඩ විශ්ලේෂණෙන් આવොත් එන්න පුළුවන් දේවල් ටික තමයි මේ කියන්න හදන්නේ. හරි. ඊට පස්සේ බලමු අනුමාන. ඒතර මේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒ නිසා මම ඒක නිතරම කියනවා. නිසා මේක මැත්තේම මේ අදාපවතින එපා. හරි. මේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ ඒතකොට පළවෙනි කාණ්ඩය. හරිද? විශ්ලේෂණික පළවෙනි කාණ්ඩය. පළමු කාණ්ඩේ මේ පාර ගොඩාක් වෙලාවට එන්න chance එක තියෙනවා PB2+. හරිද? PB2+. සෑහෙන ලොකු chance එකක් තියෙනවා PB2+ එක. හරිද? ඒ නිසා PB2+ ගේ දේවල් ටික පොඩ්ඩක් දැනගෙන ඉන්නවා. හරිද? PB2+ එන්න සෑහෙන ලොකු සම්භාවිතාවක් තියෙනවා. එතකොට මොකද්ද මෙතන හැදෙන අවක්ෂේපේ?
PbCl2 PbCl2. එතකොට මෙයා සුදු පාට අවක්ෂේප. සුදු පාට අවක්ෂේප. එතකොට මෙයාගේ වැදගත්කමක් තියෙනවා. මෙයා අඳුන ගන්න පුළුවන් කොහොමද? රත් කරද්දි දිය වෙනවා. ආයේ සිසිල් කරද්දි අවක්ෂේපය. රත් කරද්දි දිය වෙනවා, සිසිල් කරද්දි අවක්ෂේපය. ඇත්තට මේ ස්පටික තමයි හැදෙන්නේ. එතකොට මේ රත් කරලා හරිද මෙතන නිකන් මේ කැත අවක්ෂේපය යනකම් මේ හරිද නිකන් තැලියක් වගේ එකක් හම් වෙන්නේ. ඒතකොට ඒක රත් කරද්දි දිය වෙලා යනවා. සිසිල් කරද්දි ලස්සන ඉදිකටු තුඩවල් වගේ මේ ස්පටික ක්‍රිස්ටල් කියලා කියනවා. ඇත්තට මෙතන මේ ක්‍රිස්ටලයිසේෂන් එකක් වෙන්නේ. ක්‍රිස්ටල් හැදෙන එකක් වෙන්නේ. ස්පටික හැදෙන එකක් වෙන්නේ. එතකොට ඔය පරීක්ෂණ නලයේ බිත්තිය දිගේ හරිද? පරීක්ෂණ නලයේ ඕ ටෙස්ට් ටියුබ් එකේ මොකක් කරත් හරි දැන් සුදු පාට අවක්ෂේපයක් තියෙනවා. හරිද? මෙතන සුදු පාට අවක්ෂේපයක් හැදෙනවා. ඔන්න වගේ පතුලේ. හරිද? දැන් මේකට වතුර ටිකක් දාලා ටිකක් වැඩි. හරිද? සාමාන්‍ය ගානක් දාලා වතුර. එතකොට මේ තියෙන වතුර. වතුර ටිකක් දාලා මේක රත් කරොත් හරිද? මේක බන්සන් එකකට ඇල්ලුවොත් හරිද? බන්සන් එකකට ඇල්ලුවොත් මේ අවක්ෂේපය දිය වෙලා යනවා. හරිද? අවක්ෂේපය සම්පූර්ණයෙන්ම දිය වෙලා යනවා. ඊට පස්සේ මේ පැහැදිලි ද්‍රාවණයක් එනවා. දැන් මේක ආයි කූල් කරොත් හරිද? මේක ආයි කූල් කරොත් ඒක නම් කාම උෂ්ණත්වයේදී නිකන් කූල් වෙන්න අරන ඉබේම. එහෙම නැත්නම් මේක මේ ඉක්මන් කරන්න පුළුවන් කූල් වෙන එක ඔය අයිස් කැට දාපු බීකරයක් අරගෙන ඒකට අයිස් කැට ටිකක් දාලා ඒකේ උබන්න පුළුවන්. හරිද? එහෙමත් කරන්න පුළුවන්. නැත්නම් නිකම්ම තියලා තිබ්බට පස්සේ ඔය ටෙස්ට් ටියුබ් ට්‍රැක් එකක ඕක තියලා තිබ්බට පස්සේ ලස්සන්ට මෙන්න මෙහෙම ස්පටික හැදෙනවා පේනවා ක්‍රිස්ටල්ස්. මෙහෙම ඉදිකටු තුඩවල් වගේ ඒවා. හරි ලස්සනයි ඒක. හරි. මේ ප්‍රැක්ටිකල් එක මම හිතන්නේ සමහර විට ඔයාලා කරලත් ඇති. මේ බිත්තිය දිගේ මෙහෙම අර ඉදිකටු තුඩවල් වගේ නිකන් ක්‍රිස්ටල්ස් ටිකක් හැදෙනවා. ලස්සන. හරි. ඒතර සුදු පාට ක්‍රිස්ටල්ස් හැදෙනවා. හරි. ඔක තමයි මෙතන වෙන්නේ. හරි. මෙතන වෙන ක්‍රියාවලිය. හරි. ඊට පස්සේ මෙතන ලෙඩ් වල තව දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මෙන්න මේ ලෙඩ් වල හරි දැන් මේක ලෙඩ් වලින් ආවොත් අහන්න පුළුවන් ප්‍රශ්න ටික තමයි මම මේ දෙන්නේ. ලෙඩ් වලින් ආවොත් ඊට පස්සේ ලෙඩ් වල තියෙනවා තයෝ සල්ෆේට් එක. ඒක සෑහෙන වැදගත්. ලෙඩ් වල තයෝ සල්ෆේට්. දැන් මේකට තයෝ සල්ෆේට් S2O3 2-. තයෝ සල්ෆේට් සෝඩියම් තයෝ සල්ෆේට් පොටෑසියම් තයෝ සල්ෆේට් මොකක් හරි ඇනයන තයෝ සල්ෆේට් වෙන මොකක් හරි ද්‍රාවණයක් දැම්මොත් එතන මෙතන හැදෙනවා ලෙඩ් සල්ෆේට් කියලා එකක්. ලෙඩ් තයෝ සල්ෆේට් PbS2O3. මෙන්න මෙයත් සුදු පාට අවක්ෂේප. මොන ලෙඩ් වල තව සුදු පාට අවක්ෂේප. වැඩි කියන්නේ මෙයා පට්ටම අස්තයි. හරි. මාරම අස්තයි මේක. එතකොට මොකද්ද වෙන්නේ මෙයා? මෙයා කැඩිලා යනවා. හරි. මෙයා ඉබේම කැඩිලා යනවා. ටික වෙලාවක් යනකොට මෙයා ඉබේම කැඩෙනවා. එහෙම නැත්නම් මේක රත් කරොත් ටක් ගාලා කැඩිලා යනවා. හරිද? එතකොට මෙයා රත් කරොත් එහෙම නැත්නම් කාලයගේ හැමේ. හරි. කාලයත් සමග එතකොට මේ කැඩිලා යනවා. එතකොට කැඩෙන විදිය පොඩ්ඩක් බලා ගන්න. ඒකත් මේ කටපාඩම් කරන්න ඕනේ නැහැ. මෙතන සල්ෆර් දෙකක් තියෙනවනේ මැද්දේ. ඔන්නේ සල්ෆර් දෙක එකක් මෙයාට දෙන්න, එකක් මෙයාට දෙන්න. මැද්ද තියෙන සල්ෆර් දෙපැත්තට බෙදලා දෙන්න. එතකොට මොනවද හැදෙන්නේ? එතකොට හැදෙන එක පැත්තක PbS. PbS අනිත් පැත්තේ SO3 වායු. SO3 වායු. එතකොට මේ PbS වල දන්නව දැන්ටවත්. මේක මොන පාටද? මේක ඇවිල්ලා කළු පාට අවක්ෂේපය. මතකයිනේ විශ්ලේෂණික දෙවෙනි කාණ්ඩයේදී PbS ඔන්න කළු පාට අවක්ෂේපය. මෙතන SO3 වායු පිට වෙලා යනවා. ඕන්න මෙතන තව දුරටත් ඉස්සරහටත් මේක තව චුට්ටක් ඉස්සරහට ගත්තොත් ප්‍රශ්නේ හදන්න පුළුවන්. එතකොට මෙන්න මේ SO3 වායුව ජලයත් සමග ප්‍රතික්‍රියාව. එතකොට හැදෙන H2SO4. සල්ෆියුරික් ආම්ල. හරි මේක ප්‍රබල අම්ලය. හරි මම හිතන්නේ එච්චර දුරට යයි කියලා. මේක ප්‍රබල අම්ල. මේ සුපිරි ප්‍රශ්නයක් හදන්න පුළුවන් මේකේ. ඒකයි මම මේ පෙන්නන්නේ. මේක ප්‍රබල අම්ලය. හරි. ඊට පස්සේ ලෙඩ් වල තවත් එකක් දැනගන්න ඕනේ. ඔය දැන් මේ ක්ලෝරයිඩ් නේ. ලෙඩ් වල ඉතුරු හේලයිඩ් ටික. හරිද? ලෙඩ් වල ඉතුරු හේලයිඩ් ටික මොනවද තියෙන්නේ? PbCl2 මේක සුදු පාට අවක්ෂේපය. ඊට පස්සේ PbBr2 ඒක ලා කහ අවක්ෂේපය. ඊට පස්සේ තව එකක් තියෙනවා PbI2 ඒක රන්වන් කහ. රන්වන් කහ. එහෙම නැත්නම් ඔය දීප්තිමත් කහ පාට. හොඳ කහ පාටක් තියෙනවා. එතකොට මේ තමයි ලෙඩ් වල අනිත් හේලයිඩ් ටික. ලෙඩ් ක්ලෝරයිඩ් ගැන අපි දන්නවා. හරි. ලෙඩ් ක්ලෝරයිඩ් ටික අපි දන්නවා. එතකොට මෙයාලගේ වැදගත් ලක්ෂණය තමයි අර ලෙඩ් ක්ලෝරයිඩ් පෙන්නුවා වගේම මේ කට්ටියත් රත් කරද්දී දිය වෙනවා. රත් කරද්දී දිය වෙනවා. කූල් කරද්දී අවක්ෂේප වෙනවා. හරි. ඔය සෙට් එක මෙහෙම. සෙට් එක මෙහෙම. හරිනේ. එතකොට මෙන්න මේ කට්ටියලා නිකන් අර ඉතිකඩ තුඩවල් වගේ එකක් දෙන්නේ. මෙන්න මෙයා ගත්තොත් ගෝල්ඩ් ඩස්ට් එකක් දෙන්නේ. හරිද? මෙයාව රත් කරාට පස්සේ දිය වෙනවා.
ඊට පස්සේ කූල් කරද්දී අර ක්‍රිස්ටල් අර ඉදිකටු තුඩවල් වගේ නෙමෙයි අර මේක නිකන් අර දිලිසෙන කුඩු ටිකක්. රත්තරන් පාට දිලිසෙන කුඩු ටිකක් මේක කරා. ගෝල්ඩ් ඩස්ට් කියලා කියනවා. ඒ වගේ එකක් තමයි. හරි. ඒ ටික තමයි. ඒකත් වැදගත්. ඊට පස්සේ ලෙඩ් වල තව එකක් තව වැදගත් අයනයක් තියෙනවා. ඒක තමයි ලෙඩ් සල්ෆේට්. මෙතනට ගන්න. මේකට මොකක් හරි සල්ෆේට් ද්‍රාවණය. SO4 සල්ෆේට් ද්‍රාවණයක් දැම්මොත් මෙතන හැදෙනවා. එතකොට මොකද්ද? ලෙඩ් සල්ෆේට් නේද? PbSO4. PbSO4. මෙයත් සුදු පාට අවක්ෂේපය. සුදු පාට අවක්ෂේපයත් එයත් වැදගත්. මොකක්ද එයාගේ වැදගත්කම? අර බේරියම් සල්ෆේට් වගේ තමයි මෙයත් තනුක අම්ල වල දිය වෙන්නේ නැහැ. වැදගත් පොයින්ට් එක. මෙයා තනුක අම්ල වල දිය වෙන්නේ නැත. බේරියම් සල්ෆේට් වගේම තමයි. තනුක අම්ල වල දිය වෙන්නේ. හරි නේද? ඊට පස්සේ ඔව්, තව ඕනනම් මේකේ අර ක්‍රෝමේට් එකත් ඕනනම් ලියන්න පුළුවන්. හරි ක්‍රෝමේට් එක. මේකට දානවා ක්‍රෝමේට්. අපි දන්නවා CrO4 ක්‍රෝමේට් ඇවිල්ලා කහ පාටයි. එහෙනම් මෙතන හැදෙනවා ලෙඩ් ක්‍රෝමේට් කියන අවක්ෂේපය. ඒකත් කහ පාට. කහ පාට අවක්ෂේපය. හරිනේ. ඊට පස්සේ තව ලෙඩ් වලින් සල්ෆේට් හරි. ඊට ලෙඩ් සල්ෆයිඩ් එක හරිනේ. ලෙඩ් සල්ෆයිඩ්. ඊට පස්සේ මෙන්න මේකට ලෙඩ් සල්ෆයිඩ් වලට ඔය HCl හරියන්නේ නැහැ. HNO3 වගේ HNO3 වගේ අම්ලයක් දැම්මොත් හරිද? H2S වායුව පිට වෙන්න පුළුවන්. සල්ෆයිඩ් එකට සල්ෆයිඩ් S2- වලට අම්ලයක් දැම්මට පස්සේ H2S වායුව පිට වෙන්න පුළුවන්. එතකොට මේක ඇවිල්ලා අර කුණු බිත්තර ගඳක් තියෙන දුර්ගන්ධ වායුව. මතකයිනේ. දුර්ගන්ධ වායුව. ඊට පස්සේ මෙයා ඕන රෙඩොක්ස් ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙන්න පුළුවන්. මෙයා රෙඩොක්ස් වලදී සල්ෆර් බවට ඔක්සිකරණය වෙන්න පුළුවන්. සල්ෆර්. එතකොට සල්ෆර් කියන්නේ සුදු පාට ආවිලතාවයක් අපැහැදිලි ද්‍රාවණයක්. හරිද? ඔය එක එක වචන තියෙනවනේ. ඊට පස්සේ නලාකහ කියන්න පුළුවන්. මෙතන සුදු පාට නිකන් පාන් පිටි වතුර දිය කරාට පස්සේ එන්නේ. අන්න ඒ වගේ එකක් තමයි හැදෙන්නේ. අපැහැදිලි ද්‍රාවණ. හරි. මේ මම පෙන්නන්නේ මේ සෑහෙන ලොකු ප්‍රශ්නයක් හදන්න පුළුවන් Pb2+. ඊට පස්සේ තව මොනවද? ලෙඩ් වල ලෙඩ් සල්ෆයිඩ් හරි ලෙඩ් ක්ලෝරයිඩ් ඩීසෙක්ට් එකක් ගන්න. ලෙඩ් තයෝසල්ෆේට් හරි ලෙඩ් සල්ෆේට්. හරි. ওই ටික තමයි. ලෙඩ් වලින් එන්න පුළුවන්. ওই ටික. හරි. ඊට පස්සේ මේ දෙවෙනි කාණ්ඩෙත් ලෙඩ් සල්ෆයිඩ් හැදෙන්න පුළුවන්. ඔය පළමු කාණ්ඩය. ඊට පස්සේ දෙවෙනි කාණ්ඩය ගත්තොත්. දෙවෙනි කාණ්ඩය. දෙවෙනි කාණ්ඩය කියන්නේ ඔය කාණ්ඩ විශ්ලේෂණයේ දෙවෙනි කාණ්ඩය. හරිද? දෙවෙනි කාණ්ඩෙත් Pb2+ එන්න පුළුවන්. දෙවෙනි කාණ්ඩේ Pb2+ හැදෙන්න පුළුවන්. දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න ඕනේ. දැන් පළවෙනි කාණ්ඩේ Pb2+ අවක්ෂේප වුණාට පස්සේ ඒක අයින් කරලා පෙරණයන ගන්න. එතකොට කොහොමද දැන් ආයේ මේකේ ලෙඩ් සල්ෆයිඩ් ඇදේ? මේ කළු පාට. අපි දෙවෙනි කාණ්ඩේ ලෙඩ් සල්ෆයිඩ් හැදෙන්න පුළුවන් කියලා කියනවා. ඒකට හේතුව තමයි මෙන්න මේ ලෙඩ් ක්ලෝරයිඩ්. හරිද? හේතුවක් ඇහුවොත්. හරිද? අදිසත් හේතුව ඇහුවොත් මෙන්න මේ ලෙඩ් ක්ලෝරයිඩ් වල ද්‍රාව්‍යතාව ටිකක් වැඩි. මෙයාගේ ද්‍රාව්‍යතාව වැඩි. ඒ කියන්නේ හොඳට දිය වෙනවා. හොඳටම දෙමේ. හරි ද්‍රාව්‍යතාව වැඩි. අර වතුරේ ටිකක් හොඳට දිය වෙනවා. මෙයා. අවක්ෂේපයක් තමයි. හැබැයි වතුරේ පොඩ්ඩක් හොඳට දිය වෙනවා. ඒ නිසා මොකද්ද වෙන්නේ? අර පෙරණයටත් දෙක තුනක් යන්න පුළුවන්. පෙරණයටත් අර ලීක් වෙන්න පුළුවන්. හරිද? දැන් අර පෙරණය අපි හිතුවේ නැතුණාට Pb2+ නැහැ කියලා පෙරණයට ටිකක් එන්න පුළුවන්. මොකද මෙයාගේ ද්‍රාව්‍යතාව වැඩි. අනේ එන ටික තමයි මෙතන අවක්ෂේපය. හරි. ඒක තමයි හේතුව. අරකෙද හැදුනේ කියලා මේකෙදිත් ඇද. හරි. ඒකත් අහන්න පුළුවන්. හරි. දෙවෙනි කාණ්ඩේ. හරි. ඊට පස්සේ තවත් වැදගත් තවත් දැනගන්න ඕන එකක් තියෙනවා. මේව නම් එච්චරම ඕනේ නැහැ. හරිද? මේක මේ ගැඹුරටම ගියොත් තමයි මේ ටික ඕන වෙන්නේ. ඔය ලෙඩ් ක්ලෝරයිඩ් කියන එක මෙයා සාන්ද්‍ර HCl වල දිය වෙනවා. සාන්ද්‍ර HCl දැම්මොත් දිය වෙනවා. ඒ නිසා අපි මෙතන පාවිච්චි කරන්නේ පළවෙනි කාණ්ඩේ පාවිච්චි කරන්නේ තනුක HCl. සාන්ද්‍ර HCl දැම්මොත් මෙයා මේ අවක්ෂේපය හැදෙන්නේ නැහැ. මෙයා දිය වෙනවා. ඒතකොට හැදෙන්නේ PbCl4 2- කියලා වර්ණ ද්‍රාවණයක් ඇත. හරි එච්චර නම් අවශ්‍ය නැහැ. එන්න පුළුවන් ඔක්කොම ටික මම මේ කිව්වා. හරි. Pb2+ සම්බන්ධයෙන් අහන්න පුළුවන් ප්‍රශ්න ටික ඔක්කොම තමයි මේ. හරිද? මම හිතනවා ඒ ටික ඇති කියලා. ඊට අමතරව තව එකක්. ලෙඩ් හයිඩ්‍රොක්සයිඩ්. හරිද? මෙතනට ගන්න. මේකට භස්මයක් දාන්න. භස්මයක් දැම්මට පස්සේ හැදෙනවා ලෙඩ් හයිඩ්‍රොක්සයිඩ්. මෙයා සුදු පාට අවක්ෂේප. ලෙඩ් හයිඩ්‍රොක්සයිඩ්. ඒ වගේ මෙයා උභය ගුණි. හරි? උභය ගුණි. උභය ගුණි ලෝහ පහක් තියෙනවා. ඇලුමිනියම්, සිංක්, ටින්, ලෙඩ්, බෙරිලියම්. හරි? එතකොට ලෙඩ් කියන්නේ උභය ගුණි ලෝහයක්. එතකොට එයා හදන හයිඩ්‍රොක්සයිඩ් එක කොහොමත් උභය ගුණි. ඒ නිසා වැඩිපුර භස්ම දැම්මොත් මෙයා දිය වෙනවා. හරි? වැඩිපුර භස්ම දැම්මොත් මෙයා දිය වෙනවා.
හරි ඕක තමයි මේ ලෙඩ් වලින් සම්බන්ධ වෙන්න පුළුවන්. එන්න පුළුවන් ටික ලෙඩ් ආවොත්. හරිද? සෑහෙන ලොකු සම්භාවිතාවක් තියෙනවා ලෙඩ් එන්න. මොකද දෙවෙනි කාණ්ඩෙත් ලෙඩ් ඉන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. හරිද? මේ වගේ ප්‍රශ්නකුත් එන්න පුළුවන්. ඔය පළවෙනි කාණ්ඩේ හරි පළවෙනි කාණ්ඩේ මම මේ කියන්නේ. පළවෙනි කාණ්ඩේ. සුදු පාට අවක්ෂේපයක් එනවා. ඒ සුදු පාට අවක්ෂේපේ ඔය AG+ ලෙඩුයි දෙන්නම ඉන්න පුළුවන්. PB2+ දෙන්නම ඉන්න අවස්ථාවක් මම මේ කියන්නේ. හරිද? මෙහෙම මේකුත් අහන්න පුළුවන්. නිකන් පොඩි සම්භාවිතාවක් තියෙනවා. හරිද? ගොඩක් වෙලාවට PB2+ විතරක් ඒවි. හරිද? එහෙම නැත්නම් මෙහෙමත් එන්න පුළුවන්. මෙහෙමත් එන්න පුළුවන්. හිතන්න මේ දෙන්නම ඉන්නවනම් එතකොට හැදෙනවා AgCl කියන සුදු පාට අවක්ෂේපයයි PbCl2 කියන සුදු පාට අවක්ෂේපය. එතකොට මේ දෙක එකිනෙකට වෙන් කරලා අපිට අඳුර ගන්න බෑනේ. අපිට ඔක්කොම නිකන් සුදු පාටට පේන්නේ. මේ ඔක්කොම ඇවිල්ලා සුදු පාටයි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මෙන්න මේකට අපි දානවා තනුක NH4H. ඒ කියන්නේ තනුක ඇමෝනියා දානවා. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට මේ AgCl ටික දිය වෙනවනේ. එතකොට අපිට පේනවා අවක්ෂේපේ කොටසක් දිය වෙනවා. හරිද? අවක්ෂේපේ කොටසක් දිය වෙනවා. උදාහරණයක් විදිහට මම ඔක ඇඳලා පෙන්නන්නම් ඕන. හරිද? මෙන්න තියෙනවා. හරිද? මේ තියෙන ද්‍රාවණය. එතකොට අපිට පේනවා සුදු පාට අවක්ෂේපයක් ඇදලා තියෙනවා. හරි. හරි. මේ තියෙන සුදු පාට අවක්ෂේපය කියලා හිතන්න. මේ තියෙන ඔය කියන සුදු පාට අවක්ෂේපේ. දැන් මේකට තනුක NH4OH දැම්මට පස්සේ අපිට පේන්නේ මෙන්න මෙහෙම එකක්. හරි. මේකට අපි තනුක NH4OH දානවා. එතකොට මොකද්ද වෙන්නේ? මෙන්න දැන් ද්‍රාවණය පොඩ්ඩක් වැඩි තනුක NH4OH දැම්මනේ. හරි. එතකොට මොකද්ද වෙන්නේ? අර අවක්ෂේපේ කොටසක් දිය වෙලා. හැබැයි මෙන්න තව එක්කෙනෙක් ඉන්නවා. කොටසයි දිය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේක අනිවාර්යෙන් AgCl තියෙනවා. මේ අවක්ෂේපය ඇතුලේ AgCl තියෙනවා. එතකොට තව එක්කෙනෙක් ඉන්නවා. ඒක චෙක් කරන්න මොකද්ද කරන්න අපි? මේක රත් කරලා බලන්න. රත් කර රත් කරාට පස්සේ මේක දිය වෙනවා. ඊට පස්සේ කූල් කරද්දී ආය අවක්ෂේප වෙනවා නම් හරිද? කූල් කරද්දී ආය අවක්ෂේප වෙනවා නම් ඒකේ PbCl2 තියෙන පුළුවන්. ඔය වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. හරිද? ඔය අවක්ෂේපේ කොටසක් දිය වෙනවා තනුක NH4H. එහෙම එන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ ඔය දෙවෙනි පළවෙනි කාණ්ඩෙන් PB2+ තමයි ගොඩක් වෙලාවට එන්න පුළුවන් සම්භාවිතාව වැඩි. මික්ස් එකක් එන්නත් පුළුවන්. Ag+ එක PB2+. හරි. දෙවෙනි කාණ්ඩෙන් ගොඩක් වෙලාවට මේ කොප නම් අහන එකක් නැහැ. කොපවල සෑහෙන ලොකු ප්‍රශ්නයක් තිබ්බා 2024. ඒ නිසා ඒක එන්න chance එක අඩුයි. PB2+ එන්න පුළුවන්. හරි. දෙවෙනි කාණ්ඩේ. ඊට පස්සේ තුන්වෙනි කාණ්ඩේ. අපි යමු තුන්වෙනි කාණ්ඩේ. තුන්වෙනි කාණ්ඩේ. ඒකෙන් නම් වැඩි සම්භාවිතාවක් තියෙන්නේ තුන්වෙනි කාණ්ඩේ. තුන්වෙනි කාණ්ඩයෙන් වැඩි සම්භාවිතාවක් තියෙන ඇලුමිනියම් 3+. හරිද? ඇලුමිනියම් 3+ එන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා. හරි. ඇලුමිනියම් 3+. එතකොට අපි යාගේ පොඩ්ඩක් වැදගත් දේවල් ටික මතක් කරගමු. ඇලුමිනියම් 3+ වලට භස්මයක් දැම්මට පස්සේ හැදෙනවා ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට මේකේ වැදගත්ම ලක්ෂණය මොකක්ද? මේක අර සුදු ජෙලටිනීමියා අවක්ෂේපය. සුදු ජෙලටිනීමියා අවක්ෂේපය. එතකොට මෙයා මේ උභයගුණී හයිඩ්‍රොක්සයිඩ් එක. මෙයා උභයගුණී. මොකද ඇලුමිනියම් ලෝහයේ උභයගුණී. ඒ නිසා මෙයා උභයගුණී. උභයගුණී නිසා මොකද්ද වෙන්නේ? මෙයාට වැඩිපුර භස්මය දැම්මට පස්සේ මෙයා දිය වෙලා යනවා. හරිද? එතකොට හැදෙනවා ඇලුමිනේට් කියන එක. AlO2-. එහෙම නැත්නම් ඒක මෙහෙමත් ලියන්න පුළුවන්. AlOH4-. මේවා මම මේ කලින් අවුරුදු වල කියලා දීලා තියෙනවා. හරිද? අර මේක නිසා අර පාස් පේපර්ස් ටික බලන්න. මම කරපු වීඩියෝ ටික. ඒකේ ලේවල තියෙනවා මේක. හරි. මේ මෙහෙම ලියන්න එපා. මේක ඇවිල්ලා අවර්ණ ද්‍රාවණයක්. හරිද? අවර්ණ ද්‍රාවණයක්. එතකොට මෙහෙම ලියන්න එපා සාමාන්‍යයෙන් ඇනයනේ විතරක්. අනිවාර්යෙන් කැටයනත් එක්ක ලියන්න. දැන් මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් මේක ඇවිල්ලා සෝඩියම් ඇලුමිනියම්. හරි. මේක ඇවිල්ලා සෝඩියම් ඇලුමිනියම්. මේ විදිහට ලියන්න. ඇනයනේ විතරක් තනියම ලියන්න එපා. පොටෑසියම් දැම්මොත් පොටෑසියම් ඇලුමිනියම්. හරි. ඇලුමිනියම් ගැන ඉතින් ඔය ටික තමයි දැනගන්න ඕන. හරි. බයගුණී හයිඩ්‍රොක්සයිඩ්. ඒතකොට මෙයා ඕන අම්ලයක් දාලා දිය කරන්නත් පුළුවන්. මෙයා අම්ලවලත් දිය වෙනවා. හරි. අම්ලයක් දැම්මොත් ඒත් මෙයා ප්‍රතික්‍රියා වෙනවා. නේද? අම්ල සමගත් මෙයා දිය වෙනවා. ප්‍රතික්‍රියා වෙනවා. හරි. ඇලුමිනියම් ගැන ඉතින් ඔය ටික තමයි එන්න පුළුවන්. හරි. ඇලුමිනියම් ආවොත්. හරි. ඊට පස්සේ යමු අපි හතරවෙනි කාණ්ඩෙට. හරි. හතරවෙනි කාණ්ඩේ ගොඩාක් වෙලාවට එන්න පුළුවන් සම්භාවිතාව තියෙන්නේ කොබෝල්ට්. හරි. හතරවෙනි කාණ්ඩේ ගත්තොත් මේ පාර එන්න වැඩිම සම්භාවිතාවක් තියෙන්නේ කොබෝල්ට්. කොබෝල්ට් 2+. හරි. කොබෝල්ට් 2+ තමයි
එන්න පුළුවන් වැඩිම සම්භාවිතාව තියෙන අපි දන්නවා cobalt 2+. එතකොට cobalt 2+ වලින් අහන්න පුළුවන් ප්‍රශ්න ටික තමයි දැන් මේ කියන්නේ. එතකොට cobalt 2+ ජලීය ද්‍රාවණයක් ගත්තොත්. හරි ජලීය ද්‍රාවණයක් ගත්තොත් ජල අණු 6ක් එක්කනේ. cobalt H2O6 2+. මෙන්න මේ ජලීය ද්‍රාවණයද මෙයා රෝස පාට. හරි රෝස පාට. ඊට පස්සේ cobalt hydroxide. ඒ කියන්නේ මෙයාට මම දානවා තනුක NaOH. තනුක NaOH. එතකොට හැදෙනවා cobalt hydroxide. මෙයත් රෝස පාට. රෝස පාට අවක්ෂේපය. හරි. ඊට පස්සේ මෙයා වැඩිපුර බෂ්ම දිය වෙන්නේ නැහැ මොකද මෙයා උභයගුණීය නෙවෙයිනේ. හරි. ඊට පස්සේ මම දානවා තනුක NH4OH ඇමෝනියා. හරි. තනුක NH4OH කියන්නේ ඇමෝනියා දානවා. එතකොට මොකද්ද වෙන්නේ? මේකෙ මුලින්ම අර කොබෝල්ට් හයිඩ්‍රොක්සයිඩ් එක හැදෙනවා. හරි. කොබෝල්ට් හයිඩ්‍රොක්සයිඩ් එක හැදෙනවා. එතකොට මෙයා රෝස පාටයි. මේකට මම දානවා වැඩිපුර ඇමෝනියා. වැඩිපුර තවදුරටත් දාගෙන යනවා. එතකොට මොකද්ද වෙන්නේ? කොබෝල්ට් මේක දිය වෙලා එයාගේ ඇම්මින් සංකීර්ණය හැදෙනවා. හරි. ඇම්මින් සංකීර්ණය හැදෙනවා. එතකොට කොබෝල්ට් වලට ඇමෝනියා කීයද සෙට් වෙන්නේ? ඇමෝනියා 6ක්. මම කිව්වනේ. කොපර් සිංක්. කොපර් සිංක් ඇමෝනියා 4ක් එක සෙට් වෙන්නේ. ඊට පස්සේ Ag+Cu+ දෙකයි. ඉතුරු ඔක්කොම 6යි. හරි. ඉතුරු ඔක්කොම 6. මේක විතර මතක තියාගන්න. මේක විතර මතක තියාගන්න. අනිත් ටික තොර හදලා ගන්න පුළුවන්. එතකොට ඇමෝනියා 6ක් එක සෙට් වෙන්නේ. එතකොට මේක 2+ වෙන්න ඕනේ. 2+ වෙන්න ඕනේ. එතකොට මේ ද්‍රාවණය ගත්තොත් කහ දුඹුරු. කහ දුඹුරු ද්‍රාවණය. වැඩි කියන්නේ මේක අස්ථා. මේක අස්ථායි. ඒ නිසා මෙයා වායුගෝලීය O2. හරි වායුගෝලීය O2 මම මෙතන ලියන්න. ඔක්සිකරණ. ඔක. හරි වායුගෝලීය O2 මගෙන් ඔක්සිකරණය වෙන්න පුළුවන්. නැත්නම් මොකක් කරේ ඔක්සිහාරකයක් දාන්න පුළුවන්. H2O2 වගේ. හරි. ඒ වගේ එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ මෙයා ඔය කහදුඹුරු පාට එක මේක කොබෝල්ට් 3+ වෙනවා. CO NH3 6 2+ එක 3+ වෙනවා. කහදුඹුරු එක රතු දුඹුරු වෙනවා. හරි. රතු දුඹුරු ද්‍රව. අන්න වැදගත් දේ. කොබෝල්ට් වල වැදගත් දේ. හරි. ඊට පස්සේ කොබෝල්ට් වල තව වැදගත් ඒවා තමයි සාන්ද්‍රසිය. සාන්ද්‍රසිය දා. ඊට පස්සේ අර ටෙට්‍රාක්ලෝරයිඩ් සංකීර්ණ හැදෙනවා. කොබෝල්ට් Cl4 2-. මෙන්න මේක මොන පාටද? මෙන්න මේක නිල් පාට. නිල් පාට ද්‍රවණ. අන්න වැදගත් එක. හරි. නිල් පාටකුත් එනවා කොබෝල්ට් වලට. හරි. ඊට පස්සේ අන්තිමට හතරවෙනි කාණ්ඩ විශ්ලේෂණය. කාණ්ඩ විශ්ලේෂණය. ඒකෙන් ඒ කියන්නේ භාෂ්මික මාධ්‍යයේ H2S යව. විශ්ලේෂණික හතරවෙනි කාණ්ඩය. එතකොට හැදෙන්න පුළුවන් කොබෝල්ට් සල්ෆයිඩ්. මේක මොන පාටද? මේ කළු පාට අවක්ෂිත. ඔන්න කොබෝල්ට් වලට එන්න පුළුවන් දේවල් ටික. කොබෝල්ට් වලින් ප්‍රශ්නය આવොත් ප්‍රශ්නේ හදන්න පුළුවන් ආකාරය. ඇත්තට මේක මේ සුපිරි ප්‍රශ්නයක් හදන්න පුළුවන්. තේරෙනවද? ඔයාලටත් තේරෙනවනේ. මේ කොබෝල්ට් આવොත් ඔන්න ටික තමයි. හරි නේද? ආවොත් ඉතින් කොබෝල්ට් ආවොත් ඔය ටික පුළුවන්. හරි. ඊට පස්සේ හතරවෙනි කාණ්ඩේ හරි. පස්වෙනි කාණ්ඩෙන් ගොඩක් වෙලාවට මේ පාර එන්න පුළුවන්. පස්වෙනි කාණ්ඩේ මේ ගොඩක් වෙලාවට එන්න සම්භාවිතාව තියෙන ස්ට්‍රොන්ඩියම්. හරි. ස්ට්‍රොන්ඩියම් 2+. ස්ට්‍රොන්ඩියම් තමයි ගොඩක් වෙලාවට එන්න පුළුවන් chance එක තියෙන්නේ. එතකොට මේක ඉතින් මෙයාගේ ඉතින් මහ ලොකු දේවල් නැහැ. ස්ට්‍රොන්ඩියම් පහන්සිලු. පහන්සිලු පරීක්ෂාවේදී දෙනවා. මොකද අර ක්‍රීම්සන් රතු. ක්‍රීම්සන් රෙඩ් කියලා කියන්නේ. ක්‍රීම්සන් රතු හරි ලස්සන රතු පාට දැල්ලක් දෙනවා. ඔගෙන් තමයි ඉතින් ස්ට්‍රොන්ඩියම් අඳුන ගන්න තියෙන්නේ. එතකොට ස්ට්‍රොන්ඩියම් කාබනේට් තමයි හැදෙන්නේ. ඒක සුදු පාට. ඒක සුදු පාට අවක්ෂය. හරි. මේකෙන් ඕනනම් මේක පොඩ්ඩක් වවාගෙන කන්න පුළුවන් ඕනනම්. මෙන්න මේක රත් කරනවා. එතකොට S ගුණුව. හරි. එතකොට ඇවෙන්නේ S ගුණුව මේ ස්ට්‍රොන්ඩියම් කාබනේට් රත් කරනවා. එතකොට මොනවද හදන්නේ? දෙවෙනි කාණ්ඩේ කාබනේට තාප යෝජන. එතකොට ස්ට්‍රොන්ඩියම් ඔක්සයිඩ් CO2 හැදෙන්න පුළුවන්. CO2 හැදෙනවා. ඔය විදිහට ඕනනම් වවාගෙන කන්න පුළුවන් මේක ඉස්සරහට. ඊට පස්සේ ඕනනම් මේ ස්ට්‍රොන්ඩියම් ඔක්සයිඩ් එක වතුරට දාන්න පුළුවන්. ඒ කියන්නේ
ඔය දෙවෙනි කාණ්ඩයේ ඔක්සයිඩ් ජලය සමග ප්‍රතික්‍රියාව. එතකොට මෙතන ස්ට්‍රෝන්ඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙන්න පුළුවන්. හරි. ස්ට්‍රෝන්ඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ CO2 උත් වැදගත්. CO2 හරිද? මේ ආවරණයි ගන්ධයක් නැහැ. ඒ වගේම දුබල ආම්ලික. දුබල ආම්ලික. කොහොමද ඒක දුබල ආම්ලිකද කියලා බලන්න. එතකොට මේක ඔක්සයිඩ් යන්නේ. අපි ආම්ලික භාෂ්මිකතාව බලන්නේ මෙන්න මෙයාව දානවා වතුරට. මෙයාව දාන්න වතුරට. එතකොට මොකක්ද හැදෙන්නේ? එතකොට හැදෙනවා H2CO3. මෙයා වෙලා කාබොනික් අම්ලය. ඒ කාබොනීකృత බීම කියලා කියන්නේ. පෙප්සි ස්ප්‍රයිට් ඒ වගේ කාබොනීකృత බීම කාබොනික් අම්ලය. එතකොට පෙප්සි හරි මොනවා හරි බීම් බෝතලයක් එකපාරට කැඩුවට පස්සේ අර සද්දිකුත් එන්නේ සිස් ගාලා ඒ පිට වෙන කාබන් ඩයොක්සයිඩ්. වතුරේ දී කරපු කාබන් ඩයොක්සයිඩ් ඔය බොන්නේ. එතකොට මේක ලියන්නේ කොහොමද? මේ ඔක්කොම එකට එකතු කරලා ලියන්නේ. ඒක තමයි. හරි මේ කාබොනික් අම්ලය දුබල අම්ලයක්. ඒක නිසා තමයි මෙයා දුබල ආම්ලික වෙන්නේ. හරි ඊට පස්සේ මෙයා අඳුන ගන්න පරීක්ෂණයක් තියෙනවා. උණු දියර පරීක්ෂා. හරි මම මේ කියන්නේ මේ ප්‍රශ්නේ වවාගෙන කන්න පුළුවන්. හරිද? සෑහෙන හොඳ ප්‍රශ්නයක් හදන්න පුළුවන්. හරි ඔය ටික තමයි. මේ පාර එනවනම් මේ පාර කාණ්ඩ විශ්ලේෂණයෙන් આવොත් වැඩිපුර බරක් තියෙන්නේ මේවයි. ඊට අමතරව ඉතින් අනිත් ඒවාත් එන්න පුළුවන්. මේක මෙනවයි කියලා කියන්නේ මම වැඩිපුර බර වැඩි සම්භාවිතයක් තියෙන මේවට. අනිත් ඒවා වෙන්නත් පුළුවන්. ඒතකොට කැල්සියම් ආවොත් ඒකේ ඒක අඳුන ගන්න තියෙන්නේ ඔය පහන්සිල් පරීක්ෂාව ගඩොල් රතු අවක්ෂේප. ගඩොල් රතු දැල්ලා. හරිද? එහෙනම් තැඹිලි රතු දැල්ලා. ඊට පස්සේ බේරියම් ආවොත් කොළ පාට දැල්ලා. කහ කොළ එහෙම නැත්නම් ඇපල් කොළ දැල්ලා. ඊට පස්සේ බේරියම් වලින් සෑහෙන ලොකු ප්‍රශ්න අහන්න පුළුවන්. ඒව නම් එන එකක් නෑ මොකද ගිය අවුරුද්දේ ආවා බේරියම්. ඒ නිසා වැඩිපුර chance එකක් තියෙන මේකට. හරි. හරි. ඔය තමයි අනුමාන. මේව එනවමයි කියලා කියන්නේ එන්න පුළුවන් වැඩි සම්භාවිතාවක් තියෙනවා. එන්න ලොකු chance එකක් තියෙනවා. හරි. ඒ නිසා මේ අනිත් ඒවා බලන්න නැතුව ඉන්න එපා. මේ විතරක් බලලා හරියන්නේ නැහැ. ඔය අර 2019 2025 වෙනකම් මම කරපු වීඩියෝ ටික බලන්න. ඒතකොට තේරෙයි ඔයාලට මේ පාර එන ඒවා. ඒතර මම කියන්න ඕනත් නැහැ. ඔයාලටත් මේක හිතා ගන්න පුළුවන් මොනවද දෙන්නේ කියලා. මම මේක කියන්න අවශ්‍යත් නැහැ. හරි. ඒ වීඩියෝ ටික බලන්න අනිවාර්යෙන්. ඒ ටික බලලා මේකත් බලන්න. ඒතකොට ටිකක් ඔයාලට වාසියක් කේවි. මේ පාර පේපර් එකට. හරි. අර වීඩියෝ ටික විතරක් බැලුවත් ඇති. මේ පාර පේපර් එක කොහොම හරි කරගන්න පුළුවන්. මේ පාර යන ප්‍රශ්න කරගන්න පුළුවන්. හරිද? එතකොට මේ ප්‍රශ්නේ කරන්න ඕන වෙන්නේ අපිට පහන්සුලි පරීක්ෂාවයි කාණ්ඩ විශ්ලේෂණයයි ඩී ගොනුවේ අර ලෝහ වලට මම දීපු ෂෝට් නෝට් එක. අර මේ මැංගනීස් වලට මම දුන්නනේ එකක්. ක්‍රෝමියම් වලට දුන්නා කොබෝල්ට් නිකල් කොපර් සිංක් ඒ සෙට් එකට දුන්නනේ. අන්න ඒ ටික පොඩ්ඩක් බලන්න. ඒ ටික තමයි ඕන වෙන්නේ. ඊට අමතරව S ගුණවත් ඉතින් සමහර වෙලාවට ඕන වෙන්න පුළුවන්. ඔය ටික විතරක් පුළුවන් වුණත් මේ ප්‍රශ්නේ කොට දා ගන්න පුළුවන්. හරි. අර පාස් පේපර්ස් ටිකත් බලන්න. මේ ටිකටත් පොඩි වැඩි බරක් දීලා බලන්න. මේවා තමයි එන්න පුළුවන් ඒවා අනුමාන. හරි. ඉතින් කොහොම හරි මේ ප්‍රශ්නේ අතාරින්න එපා. මේ ප්‍රශ්නේ කොහොම හරි කරගන්න. 9A. හරි. ලේසියෙන්ම කරගන්න පුළුවන් ප්‍රශ්නයක්. එතකොට මේකට වැඩි කාලය ගන්නත් එපා. විනාඩි 5න් කරගන්න බලන්න. හරි. විනාඩි 5න් කරගන්න බලන්න. හරි. ඉතින් ඔව් මේ පාරදී හොඳට කරා. හරි. හොඳට ලියන්න. good luck.